මම නැවත යුරේන්ට යොමු වෙනවා අපි ප්‍රශ්නය නිම කරේ නැහැ එතනින්. ඔබේ මොන හරි අත්දැකීමක් තියෙනවද මේ විවාහය සහ ආදරය එක්ක? ඔබේ ජීවිතය සහ ඔබේ ආදරය වෙනුවෙන් තියෙන දැක්ම වෙනස් කරපු. ඇත්තටම මේ අනුදී අර සාමාන්‍ය ලංකාව විදිහට හැදෙනකොට අවුරුදු early 30s වෙනකොට මට මැරි කරන්න ඕනේ කවුරුත් නැහැ. එහෙම කිය හිතුන අවස්ථා තිබුණා. හැබැයි ඇත්තටම අවුරුදු 35 පැනලා 40 ලං වෙනකොට මට හිතුණා දෙවියෝ දුන්න ජීවිතේ ලොකුම තෑග්ග තමයි විවාහ නොවීම කියලා. මොකද මම පෞද්ගලික විශ්වාස කරන කාරණයක් තමයි මං ජීවිතේ පරිණත වෙන්න පටන් ගත්තේ ලොකුවටම අවුරුදු 35න් පස්සේ. එතකල් I was just playing the ground. ඒ කියන්නේ ජීවිතේ කටුකම නිසාම ඒ දේවල්ට මුහුණ දුන්නා. නමුත් ජීවිත අවබෝධය මට ආවේ අවුරුදු 35යි. හැබැයි ඊට කලින් මම අවුරුදු 20 ගණන් වල හරි 30 දී හරි බැඳලා තිබ්බනම් මේ වෙනකොට 4-5ක්ම බැඳලා ලිහලා ඇති. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි අපිට අවුරුදු 25 කියන්නේ මම දැන් දකින්නේ නිකන් ධන ගාන කාලයක්. ජීවිතේ නිකන් හරි සුන්දර හරි සීනි බෝල අත්දැකීම් අපි ජීවිතේ ලබන අවුරුදු 30 පයින්නවා කියන්නේ ඔන්න පොඩ්ඩක් චුට්ට පරිණත වෙන ජීවිතය. 35-40 ලං වෙනකොට ජීවිතේ හරි අවබෝධයක් ලැබෙනවා. එතකොට තමයි මං හිතන්නේ මම දකින විදිහට විවාහයක් වෙන්න නම් හරි අවබෝධයක් ජීවිතේ හරි පරිණත බවක් අවශ්‍යයි. මොකද විවාහය කියන දේ හරි සීනිබෝල මනසකින් යන්න බෑ. ඒක තමයි අද ගොඩක් මිනිස්සු ඉක්මනට විවාහ වෙලා එක්කන්ටම වෙන් විලා යන්නේ. මොකද එක ෆයිට් එකයි අර කලින් කිව්වේ එක ෆයිට් එකයි අද කට්ටිය වෙන් වෙනවා. මේ කමියුනිකේෂන් කියන එක මිනිසුන්ගේ හරි අඩුයි. ඊගෝ තමයි ඇවිල්ලා තියෙන්නේ මැදට. මං අරයට සෙකන්ඩ් වෙන්නේ නැහැ, මම මෙයාට සෙකන්ඩ් වෙන්නේ නැහැ. අපි හැමෝගෙම මමත්වය කියන එක එතනට එනවා. ඉතින් මං විශ්වාස කරනවා දැන් හරියටම විවාහයක් වෙනවා නම් මිනිස්සෙක් ඇත්තටම 40 පැනලා තමයි බලන්න ඕනේ. මොකද එතකොට තමයි මේ ජීවිත අත්දැකීම් එක්ක එතකොට මිනිස්සෙක් එක්ක විවාහ ගිවිස ගත්තත් ප්‍රශ්නයක් කෙනකොට කතා කරන්න පුළුවන්. කටක් අරින්න හයියක් තියෙනවා. ඒක ගැන ප්‍රායෝගිකව කතා කරා. අපි හුඟක් වෙලාවට මම දකිනවා මිනිස්සු කෑ ගහ ගන්නවා රණ්ඩු වෙනකොට. එහෙම අපි අර ඒ මචුව වෙනකොට අපි කෑ ගහ ගන්න දැනගන්නේ අපි ඉඳගෙන කතා කරනවා. හරි මොකද්ද ප්‍රශ්නේ වගේ කියන්න බෑ. මොකද්ද මගෙන් වරදක් වුණාද? ඉතින් ඒ තැනට ඒ අවබෝධය එන්නේ අර ජීවිතේ පරිණත වෙලා තැරිලා පෙලිලා ජීවිතය අවබෝධය එනකොට ඉතින් මම අවුරුදු 15කට කලින් මගේ අවසාන ප්‍රේමය ඉවර කරනකොට මං එදා හඬා වැළපුලා හැපිලා මට ඒකෙන් ගොඩ එන්න අවුරුදු ගාණක් ගියා. හැබැයි ඒකෙන් මට කරපු හොඳ දේ තමයි මං එදා තීරණය කරා මගේ ජීවිතේ මගේ වීක්ම එක මගේ දුර්වලතම දේ මට ආදරය නම් මොකද මං ආදරය කියන තරගේ හරිදි වීක් සංගීතකී යශුදකී. මොකද මට ජීවිතේ හම්බ වෙලා නැතිම දේ තමයි ආදරය කියන එක. මොකද අපි හැමෝටම මේක එහෙම හැමදේම හම්බ වෙන්නේ නැහැනේ. මට ඉතින් හම්බ වෙලා තියෙන ආදරය ඇවිල්ලා මට ප්‍රින්සිපල්ගෙන් මගේ ඉස්කෝලේ යාළුවන්ගෙන් ඒ යාළුවන්ගේ දෙමව්පියන්ගෙන්. නමුත් මට ඒ ආදරය අද මට ලංකාවකින් ලොකුවට හම්බ වෙනවා. ඒක ලොකුම වාසනාවක්. මං හිතන්නේ ඒක මට ඒක වචන වලට පෙරලන්න අමාරුයි. ඉතින් හැබැයි මම අර ආදරය මටම කියලා ආදරයක් ලැබෙන අර තිබ්බ ඉමැචුරිටි එක කියන්නේ හරි ඒ නයිව් තින්කින් එක මේ මටම කියලා කෙනෙක් ආදරය කරයි කියන ඒකේ හිටපු කාලේ තමයි මං හිතුවේ මාව ගොඩක්ම දුර්වල කරේ. එතනට මං ගොඩක් කෑදරුණා. නමුත් මම දැන් දන්නවා එහෙම මුළු පණ ඇරලා Tamanටත් වඩා කෙනෙක් Tamanට ආදරය කරන්නේ නැහැ. මට මං වෙනුවෙන් කරන කැපකිරීම සහ මට කරගන්න දේ තමයි අද ආදරේ විදිහට දකින්නේ. කෙනෙක් ඒක කොම්ප්ලිමන්ට් කරන්න ආවොත් මං ජීවිතේ බාරගනි. නැතුව ආදරය ගැන එහෙම මට I hope you find love because at